එන්න අපේ ඇල ට්‍රිප් එකේ එක්සයිටින්ම ඉවෙන්ට් එකට යන්න. මේක ඇවිල්ලා එක විදියක ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි එකක්. ඉතින් අපි දෙන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ට්‍රිප් එක පුරාවටම මේ ඉවෙන්ට් එකට යන්න. මොකද අපි දෙන්න මුලින්දම ප්ලෑන් කරලා තිබුණා අනිවාර්යයෙන්ම ෆ්ලයින් රාවනා සිප් ලයින් එකේ යන්න ඕනි කියලා. මේකෙත් පැකේජ් එකක් විදිහට තමයි තියෙන්නේ. එක්කෙනෙකුට ෆ්ලයි කරන්න රුපියල් 5000ක් වගේ වෙනවා. එතනදී ඔයාලට කැමති නම් ඩ්‍රෝන වීඩියෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් අපිට GoPro එකක් ඇඩ් කරගන්න පුළුවන්. අපි දෙන්නම් GoPro එකක් තමයි ඇඩ් කරගත්තේ. දෙන්නට GoPro දෙකක් ගත්තා. එතකොට එක්කෙනෙක්ට 7500ක් වගේ තමයි උනේ. ඇත්තටම ඇඟ හිරි වැටෙන පපුව නවතින එක්සයිටඩ් ඉවෙන්ට් එකක්. ගොඩක්ම බය හිතුණා. හැබැයි මාරම ෆන් මාරම එන්ජොයි කරන්න පුළුවන්. මොකද මේ කියාගන්න බෑ එක වචන වලින්. මතක් වෙදි තාසයි ආය පාරක් යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. ඇත්තට මේගොල්ලන්ගේ රිපීට් යනවා නම් 2500ක් වෙනවා. එයාලගේ අපි මේ පැත්තේ ඉඳලා එහා පැත්තට කේබල් එකකින් තමයි සිප් ලයින් එක තියෙන්නේ. එතකොට අපි මේ පැත්තේ කෙළවරට ගියාම ඒගොල්ලන්ගේ ආයේ වාහනයකින් අපි හිටපු තැනටම ගෙනල්ලා දානවා අපිව. එතනදී කැමති නම් අපිට රිපීට් එකකට යන්න පුළුවන්. එතකොට රිපීට් එක වෙන්නේ ගියපු ගානට වඩා half rate එකකින් තමයි යන්න තියෙන්නේ. අපි දෙන්න අතර එන්ජොයි කරා. එක වචනෙන් කියන්න බැරි තරම් මාරම ෆන්. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ ඇල්ල යනවා නම් මේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි එකත් පොඩ්ඩක් try කරලා බලන්න. මොකද ඔයාලට වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන්. මේ වගේ ලස්සන වීඩියෝස් දිගටම බලන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් thanks for watching. Bye bye.